හරි ජීප් එකක් හදනවා නම් මේ ගානටවත් හදන්න ඕනේ. හරි මේ තියෙන්නේ 1981 manufacture year තියෙන හැමෝම දන්න Mitsubishi 4DR. හරිද? එතකොට අපි මේක බුක් කරගත්තා තවගස් මංගඩ අපේ සෆාරි කියන නයිට් 3ක අප්‍රේල් 23 24 25. එතකොට මේක විශේෂත්වයක් තියෙන නිසා තමයි බුක් කරගත්තේ. මොකද යාලේ දැකපු සෆාරි ජීප් වලින් තියෙනවා ඉන්දියන් ජැපනිස් තියෙන්නේ ගොඩාක් හයිලක්ස් තියෙනවා. හයිලක්ස් සිංගල් කැබ් එක සෆාරි විදිහට කන්වර්ට් කරලා ඒ කූඩු ගහලා ඒකට අනිත් එක බොලරෝ එක. එතකොට ගොඩක් කට්ටිය කියන්නේ මේ ගොන රේට්ස් උත් එහෙම බොලරෝ එක වැඩි හයිලක්ස් එක තමයි වැඩියෙන් තියෙන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන්ම වාහනේ මේ හදලා තියෙන්නේ. එතකොට මට්ටයර්ස් එතකොට මෙතන ඉස්සරහා ටික ඔක්කොම මෙතන මේ වින් ස්ක්‍රීන් එක ලොකු කරලා ෆ්‍රේම් එකක් කරලා ෆ්‍රේම් එකක් හදලා මේක වහන්න තියෙන්නේ. එතන සොකට් මොනවාද මේ කෑලි ටික මේ වෙනම තියෙන මේ දෙකම සොකට් ෂොපර් වගේ දෙක හයි කරලා එතකොට කිසිම විදිහක දාඩියක් නැහැ වාර වින්ඩයක් එන ඇතුළට. එතකොට ඩ්‍රයිවර්ගෙන් ආපු හැටියට මේ ටික ඔක්කොම ඒගොල්ලෝ සීට් ටික ජපාන් රීකන්ඩිෂන් සීට් හදලා පොළොවට හයි කරලා තමයි තියෙන්නේ. තනිකර මේ කූඩුව මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. තුල ලයිට් හයි කරලා මේ බාර් වලට ඔලුව වදිනවට ඒ ඔක්කොම ස්පොන්ජ් කරලා මේක මේ වහන්න පුළුවන්. වැස්සක් එහෙම ආවොත් එතකොට නගින්නේ මෙතනින් මේ කොකු වගේ හයි කරලා තියෙන්නේ උඩ මේ ටෙන්ට් එකේ ටික ගැට ගන්න ඇදලා පිටිපස්සත් අරින්න පුළුවන්. හැබැයි සෆාරි යද්දි දූවිල් එනවා. ඒ නිසා පිටිපස්ස කට්ටියට අරින්න බෑ. එතකොට මේ සපෝටින් සයි කරලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම මේ මම හිතන්නේ ගොඩක් කාල නිසා මේව සුදු යකඩෙන් හදලා තියෙන්නේ. දුනු ඊට පස්සේ දුනු මොඩිෆිකේෂන් කරලා තියෙන්නේ. දුනු කොළ වැඩි කරලා ලගස්සලා. මොකද ඉලෙක්ට්‍රික් වින්ච් එකක් තියෙනවා. හෝන් දෙකක් තියෙනවා. හැබැයි යාලි හෝන් ගවොත් එහෙම මේගොල්ලෝ සස්පෙන්ඩ් වෙනවා දවස් ගානකට පනිෂ්මන්ට් එකක් හැටියට. කණ්ණාඩි 4ක් කරලා තියෙනවා. මේකේ ලොකු chance එකක් තමයි මෙතන මේ තියෙන ඩෑෂ්බෝඩ් එකක් කියලා ගන්න නැහැ. කම්පියුටර් බොක්ස් නැහැ. ඔක්කොම මැනුවල්. යක්කු වගේ තියෙන වාහන කිසි බයක් නැතුව යන්න පුළුවන්. කැලේක යනවා නම් ඉතින් මේ වගේ මැනුවල්ම වාහනයක් තමයි ගන්න ඕනේ. ඉතින් නැත්තම් කියන්න බෑ මොකද්ද කියලා. දැන් මෙතන මේ ඩ්‍රයිවර්යි ඉස්සරහා ජීප් එකේ ඉස්සරහා ඩ්‍රයිවර්යි ගයිඩුයි තමයි යන්නේ ට්‍රැකයි. ඒකට මෙතන 1 2 3 4 5 6යි 7යි 7 දෙනෙක්ට යන්න පුළුවන්. හැබැයි මේගොල්ලන්ගේ අයිතිකාරකගේ කැමැත්ත මත බර අඩු 4 දෙනෙක්ට යන්න පුළුවන්. උපරිම එතකොට 8යි. ඊට වැඩි නම් යන්න බෑ කිසිම හේතුවකට. ස්පයි වීල් එකත් මෙතන තියෙන්නේ. සපෝටින් එකක් පුළුවන් කකුල් තියාගන්න. එතකොට මේගොල්ලන්ගේ කම්පල්සරිනේ ෆස්ට් එයිඩ් එකයි ඩස්බින් එකයි. එතකොට සෆාරි යද්දි ෆෝන් එක එහෙම විසිකුණොත් ඉවරයි. ඒ නිසා මේ පොකට්ස් තියෙන හැම එකටම පවර් බෑන්ක් ෆෝන්ස් ටික ඕන දෙයක් දාන් යන්න පුළුවන්. එතකොට ෆොටෝග්‍රැෆි කරන එක්කෙනෙක්ට මෙතන තමන්ගේ වරුමුට්ටු ටික තියාගන්න පුළුවන්. මේ වරුමුට්ටු තියාගෙන හැබැයි ඒක ඉස්සරහා ගයිඩ් යන්න අනිවාර්යෙන් පොඩ්ඩක් ඇවිල්ලා ගයිඩ් එක කතා කරලා ෆොටෝ එකක් ගහගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. යද්දි දාඩිය නැහැ. කෙලින්ම මේක අරපුවාම පිටිපස්ස මිනික් කන්ට උනත් කිසි ගැටලුවක් නැතුව හුලං එනවා.
ස්ටූල් එකක් තියෙනවා පොඩ්ඩක් වයසක කට්ටිය එහෙම වුණොත් සපෝටින් එකට උඩට නගින්න. මේගොල්ලන්ගේ ආයුධ බොක්ස් එකක් තියෙනවා. මේක හැමදේම තියෙනවා කියලා තමයි කිව්වේ ප්‍රශ්නයක් ආවොත්. ඉතින් ජපාන් වාහන ලංකාවට මෙච්චර මිල අවුරුදු ගානක් පරණ වාහනයක් වුණත් හොඳ උදාහරණයක් මේකට. 1981 කියන අවුරුදු කීයක්ද? මේකේ 4DR6 කියලා version එකකුත් තියෙනවා මම හිතන්නේ. මම දන්නේ නැහැ ලොකුවට. ඒක මීට වැඩි powerful engines එහෙම. සද්දෙත් මට හිතෙනවා හයිලක්ස් වලදී චුට්ටක් අඩුයි කියලා. මොකද සද්දෙත් ගොඩක් වැදගත් සෆාරි එකකදී බොරලෝට වැඩි ගොඩක් අඩුයි සද්දේ. පොඩ්ඩක් නැගලා බලමු. රයිට් ඔහොම තමයි ඇතුළේ තියෙන්නේ. ඉතින් ඉස්සරහා මානව view එකක් තියෙනවා. බ්ලයින්ඩ් ස්පොට් මුකුත් නැහැ. එතකොට අනිත් හැම එකම මම දැකපු ඇත්තටම මේ යාලෙදි දැකලා තියෙන්නේ. මේ යාලෙදි අනිත් ගිය තැන්වලදී 4DR5 එකක් කන්වර්ට් කරපු එකක් දැක්කම නැහැ. මේ ෆස්ට් ටයිම් අවුරුදු 19ටම වෙන කොහොක්වත් දැකලත් නැහැ. වෙන තැනක වීඩියෝ එකක්වත් දැකලා නැහැ ලංකාවේ. මෙතන කන්වර්ට් කරපු එකට හොඳ සාධාරණයක් කරලා තියෙනවා. දැන් අපි උදේ සෆාරි එකේ යද්දි ඇත්තටම වංගුවකදී කොටියෙක් හිටියා පාරයි නෙම. ඩ්‍රයිවර්ට බ්ලයින්ඩ් ස්පොට් එකක් තිබ්බනම් යනවා කඩාගෙන. මේ මෙතනදී මෙතන ඔක්කොම එයාට පේනවා. මෙයාකට නවත්ත ගත්තා. නවත්ත ගත්ත නිසා කොටියාව ඇති වෙන්නේ පැය භාගයක් විතර. අපි විතර හිටියේ ඉස්සර පස්ස කවුරුවක්වත් නැහැ. පැය භාගයක් විතර ලස්සන කොටියාගේ මූව්මන්ට්ස් ටික කොටේ යන එන දිහා ඔක්කොම බලන් හිටියා. ඕනම සයිස් එකක එක්කෙනෙකුට කිසි අපහසුවක් නැතුව මේ ඉඳගෙන යන්න කකුල් හැරිමෙන්ට කරලා කිසි කරලුවක් නැහැ. මේ සීට් ඇඩ්ජස්ටබල් කීප හැටියට ඇඩ්ජස්ටබල් ඔව් තියෙනවා. මෙතන පිටිපස්සටත් කරන්න පුළුවන් ඉස්සරහ පස්සට. මෙතනින් එකත් ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. මෙහෙම අනිත් සෆාරි එතනම දැකලා නැහැ. හොඳයි වැඩි. අලුතෙන් හදලා තියෙන ඔක්කොම තාම අලුත්. නඩත්තු හොඳ නම් වියදම් කරුවට කිසි බෙනිෆිට් එක එනවා ලස්සනටම. සීටුත් එහෙම කම්ෆර්ටබල්. මේ ජපනීස්ම රීකන්ඩිෂන් සීට්ස් වගේක් දාලා තියෙන කවර ගහලා. මේකේ මම කන්ටැක්ට් නම්බර් දාන්නම් යටින්. ඩ්‍රයිවර් වෛතිකාර මහත්තයයි දෙන්නම එක්කෙනෙක්. එක්ස්පීරියන්ස් කට්ටිය ඩ්‍රයිවර් මහත්තයත්. පරණ ගේජස් ටික එහෙමම තියෙනවා. මෙයා මෙතන මේ වෝල්ටේජ් එකයි එන්ජින් හීට් එකයි දාන්න වෙනම තියෙනවා. ස්විචස් වගේ අලුතින් දාලා තියෙනවා. මෙතන මේ දැන් මෙතන මේ ෆ්‍රේම් එකක් නෑ. උඩ ෆ්‍රේම් එක උඩට කරලා තියෙන වීදුරු ෆ්‍රේම් එක ආපු එක අයින් කරලා. එතකොට මේ කොන ගෙදෙම යනකොට මේක අරගන්නවා. දැන් අරලා තියෙන්නේ. ඔකයි තාත්තේ එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු.